ආයිබෝන් හැම දිනකටම Max Technologies ආයතන හා සම්බන්ධ වුණාට ඔබ හැමෝටම ස්තුතියි. අපේ online ERP POS system software එක ගැන මූලික අවබෝධයක් ලබා දීමේ ටියුටෝරියල් වීඩියෝ එක තමයි අපි දැන් මේ පටන් ගන්න හදන්නේ. සාමාන්‍යයෙන් අපේ POS system එකක් ඉදදී ගත්ත කට්ටියටත් නිදී ගැනීම බලාපොරොත්තු වෙන කට්ටියට මූලික හැඳින්වීමක් ලබා දීමේ අරමුණෙන් තමයි මේ වීඩියෝ එක පටන් ගන්න හදන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු අපි කොහොමද මේ web based ERP system එක login වෙන්නේ කියලා. අපි ඔයගලන්ට සාමාන්‍යයෙන් trial system එකක් අපෙන් ඉන්න කට්ටියට අපි එවනවා මේ වගේ link එකක්. ඒ link එකට ගියාම මේ වගේ web page එකකට එනවා. අපි මේ වගේ link එකක් එවනවා ඔයගලන්ට. ඒ වගේම user name එකේ password එක එවනවා. ඔයගලන්ගේ WhatsApp එකට හරි email එකට හරි. ඔයගොල්ලෝ අපිට ලබා දෙන මේ social media එකට අපි එවනවා. මේක අපි සාමාන්‍යයෙන් මේ link එක දුන්නාම මේ වගේ login page එකකට එන්නේ. ඒකේ අපි user name විදිහට මම ඒවල තියනවා ඔයගලන්ට බලන්න demo කියලා. password එකට 1 2 3 4 5 6 කියලා කියනවා. ඒකෙන් login වෙනවා මෙන්න මේ වගේ page එකකට තමයි එන්නේ. මේකේ අපි මූලික අපි ගාව සලාම login වුණාම manager කෙනෙක් හරි owner හරි වගේ full access තියෙන user කෙනෙක්ට system එකේ මේ වගේ page එකක් එනවා. මේකේ සාමාන්‍යයෙන් මම පැහැදිලි කිරීමක් කරනවා නම් මේ page එක කියන මේකේ ඉස්සලාම මේ වගේ demo business location එකේ name එක වැටෙනවා, user name එක ඒ ටික වැටෙනවා. මේකේ POS button එක තියෙනවා. මම මේව ගැන පස්සේ පැහැදිලි කරන්නම් ඉස්සරහට යනකොට. calculator එක තියෙනවා. එතකොට today profit එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව total purchasing ටික, total sales, purchase due, ඒ කියන්නේ අපි සල්ලි ගෙවන්න තියෙන suppliers වල සල්ලි ගෙවන්න තියෙන ඒවා. invoice due එක ඒ වගේ අපිට cash එන්න තියෙන ඒවා. total purchasing, total sale return, expenses ටික වගේ summary report එකක් තමයි මෙතන පල්ලෙහාට අපි ගාව තියෙන්නේ. මේකේ සාමාන්‍යයෙන් current financial year එකේ sale එක කොහොමද, ඒක sales order, pending shipment ඒ වගේ සාමාන්‍යයෙන් උමනාවක් තියෙන පුළුවන් නැතිව තියෙන මේක එක business එකේ හැටියට ඒවා අපිට select කර ගන්න පුළුවන්. මේ තමයි සාමාන්‍යයෙන් අපේ මූලික මේ home page එකේ තියෙන්නේ. ඒකේ මේ වගේ menus වගේක් තියෙනවා. user management, contacts, products, purchases, sales, stock transfer, stock management, expenses, reports, notification templates, settings වගේ තව menus වගේක් side එකෙන් තියෙනවා. මම මේවා ගැන එකක් ගන්න පැහැදිලි කරනවා මේ වීඩියෝ එකේදී. අපි ඉස්සරහට ඒවත් ටික බලමු.